මේ ඔබ දකින්නේ WagonR 34S රථයක ඔඩෝමීටර් එකක්. ඔඩෝමීටර් එකේ ක්‍රියාකාරීව තියෙනවද කියලා අලුත් මීටර් එකක රිකන්ඩිෂන් මීටර් එකක් අපි හොයාගන්නේ. මේක පිටිපස්සේ පින් තියෙනවා 20ක් තියෙනවා පින්. මේ 20 මේ තියෙන සොකට් එක මේ උඩ පැත්තට හරව ගත්තම ඩෙන්සෝ ඒ තියෙන පැත්ත අකුරු තියෙන පැත්ත හරව ගත්තම පේලි දෙකකට පින් 20ක් තියෙනවා 10 බැගින්. පළවෙනි පේලියේ 1 සහ 2 බැටරිය සහ ඉග්නීසියන් සප්ලයි එක දෙන්නේ ධන වයර් දෙකක් දීලා තියෙනවා. පළවෙනි පින් එකට සහ දෙවෙනි පින් එකට. 11 වෙනි පින් එක පළවෙනි පේලියේ 10 ඉවරලා දෙවෙනි පේලියේ පටන් ගන්න 11 වෙනි පින් එකට ග්‍රවුන්ඩ් දුන්නම මේ මීටරය ඔන් වෙනවා. දැන් අපි සප්ලයි එක දීලා තියෙන්නේ. අපි දැන් ස්විච් එක දැම්මම 12 සප්ලයි එකක් දෙන්න බලමු ඔන් වෙනවද කියලා. රයිට් ඔය විදිහට තමයි මීටර් එකක් අපි රීකන්ඩිෂන් මීටර් එකක් අපිට චෙක් කරලා කොහේ හරි ගන්න වුණොත් ඔය විදිහට තමයි මීටර් එක චෙක් කරගන්නේ.